හායි ළමයි. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ඉතින් ළමයි අද මම මේ ආවේ රක්වාන වංගු 10 බලන්න. රක්වාන වංගු 10 කියන්නේ ළමයි මාරම ලස්සන පළාතක්. ඉතින් රක්වාන කියලා හැංගිලා තියෙන පළාතක් වුණාට මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ මගේ ෆස්ට් vlog එක. රක්වානෙන් ගොඩක් අය රක්වාන දන්නවත් ඇති නොදන්නවත් ඇති. දන්න අයටයි නොදන්න අයට හැමෝටම තමයි මේ මං vlog එක ගෙනාවේ. ඉතින් ෆස්ට් vlog එකෙන් ගොඩක් ලස්සන පැත්තක් මේ රක්වානේ නගරෙම පේන ළමයි view එකක්. මේක මාරම සුපිරියක්. මාරම ලස්සනක් තියෙන්නේ. රක්වාන් නගරේ පේනෝ. අපිත් කසින්ලා ඉන්න නිසා තමයි අපි මේ පැත්තේ ආවේ. ට්‍රිප් එකක් යන්න ට්‍රැවලිස්ලට එතනින් ගිහාම ගොඩක් ඔය ට්‍රැවල් කරන්න ආස අයට මේක ෂෙයා කරන්න බලන්න. ට්‍රැවල් කරන අයට නම් මේක හොඳම ප්ලේස් එකක් ළමයි. මාර ලස්සනයි. ඔය ළමයි හතේ වංගුව. ඔයත් රක්වානෙත් හැංගිලා තියෙන මාරම ලස්සන පන්සලක්. ඕකත් මාරම ලස්සනට හදලා තියෙන මාරම සුපිරියක්. කොලිටි ඒ වගේම තමයි ඕකට ගිහින් බුදුන් වඳින කෙනෙක්ගේ හිත මාර විදියට නිවෙනවා. ඉතින් මාර ලස්සනයි. ඕගොල්ලන්ටත් ගියාට පස්සේ පෙනේ මේ පන්සලේ මොනතරම් ලස්සන තැනක්ද කියලා. ඔක්කොම මාරම හැපි. ඒ කියන්නේ යන කෙනෙක්ට එන්න හිතෙන්නේ නැති තරමටම ලස්සන මේ පන්සලේ තියෙන්නේ. මං ඕගොල්ලන්ටත් ඒකයි මේ පන්සල ගෙනාවේ vlog එකකින්. බලන්නකෝ ඕගොල්ලෝ මම බොරු නම් කියන්නේ ඕගොල්ලෝම බලන්න මොන තරම් ලස්සනද. ඉතින් මේ පුද භූමියක් කියලා තමයි කියන්නේ. ඔතෙන්ට යන හැමෝගෙම ප්‍රාර්ථනාව ඉටු වෙන තැනක්ලු. ගියපු කෙනෙක්ගේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ නැතුව තිබිලා නෑ. හැමෝගේ ප්‍රාර්ථනාව ඒ බුදු සාදු අහලා ඉෂ්ට කරලා තියෙනවා. හරිම ලස්සනයි. ඔය ඔක්කොම වංගු වගේ පේන තැනක් ඒ. ඊට පස්සේ එතන තිබ්බ ලස්සන ගන්ටාරකින් මං ගන්ටාරත් ගැහුවා. ඒකත් ෂෝක් අනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවද අපි එනකොට හොඳටම වහිනෝ ළමයි. මේ පැත්ත ඇල්දොල ගඟ ඔක්කොම වගේ පිට අරගල්ලා හොඳටම උතුරලා තියෙන්නේ මේ වගේ වෙලාවට ලිස්සනවා සීතලයි. සීතල උහුලගෙන තමයි අපි මේ ගොඩක් ඉන්නේ. හරිම අමාරුයි මේ සීතලත් දරා ගන්න. වහිනෝ හොඳටම. දැන් නම් ටිකක් වහිනව අඩුයි. එහෙනම් යාළුවනේ මාව subscribe කරන්න, like එකක් දාන්න. මගේ වැරදි තියෙනවනේ ඒකටත් comment එකක් දාන්න. අදට මම යනවා හැමෝටම bye.